Hi යාළුවනේ සිතුවාවි සවුත් කොරියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ කොරියාවේ තියෙන ලස්සනම කෞතුකාගාරයක් බලන්න. කොරියානු භාෂාවෙන් කියනවා පක්මුල්ගුවන්. අපි ගිහිල්ලා බලමු එහෙනම් යාළුවනේ කොහමද කියලා. මාරම ලස්සන තැනක්. ගිහිල්ලා බලමු view point එකකට යන්න ඉන්නේ. ඒකට ගිහිල්ලා ලස්සන වීඩියෝ ටිකක් ගෙනන්න ඉතින්. එහෙනම් බලන්න වීඩියෝ එක බලලා like එකක් comment එකක් දාලා subscribe කරලා තියාගන්න. කෞතුකාගාරයට යනකොට කලපුවකුත් හම්බුණා. බලමු කොහමද කලපුව කියලා. ලංකාවේ වගේද බලමු. කොරියාවේ කලපුව. බලමු එහෙනම් ඉස්සරහට වීඩියෝ ටික විතරක්. වැඩි කතා නොකර වීඩියෝ ටික බලමු එහෙනම්. යාළුවනේ මාර විදියට බෙල්ලෝ ඉන්නේ මෙහි. මේ බලන්න සාමාන්‍ය ලංකාවේ මේ වගේ නෑ. බලමු අපි. ඉතව ගලවන්නත් බෑ යාළුවනේ. මාරම හයියයි. මේ හැමතැනම බෙල්ලෝ ඉන්නවා. පේනවනේ. මේ තමයි ඔය දුවල තියෙන මියුසියම් එක. අපි එහෙනම් ඉස්සරහට ඇතුළට ගිහිල්ලා කතා කරමු මේ ගැන. මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා අපි බලලම කතා කරමු. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ කෞතුකාගාරයේ ඇතුළේ මේ දොරටුව ළඟට. අපි ඇතුළට ගිහිල්ලා ඒ තුරු ටික බලලම කතා කරමු කොහොමද කියලා. මං ඔයාලට ටිකක් කියන්නම්. අපි අද මේ ඇවිල්ලා තියෙන දකුණු කොරියාවේ සුහන් නගරයේ පිහිටි විශේෂ කෞතුකාගාරයකට. ඔයිදු මියුසියම් කියලා කියනවා. ඔයිදු තියෙන්නේ මේක. ඔයිදු අසල කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. මාර වටිනාකමකින් යුක්ත කෞතුකාගාරයක්. ඉගෙන ගන්න දේවල් බොහොම තියෙනවා මේකේ. ඒ හින්දා ඇවිල්ලා බලන්න. අපි දැන් ඉස්සරහට කෞතුකාගාරය ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කෞතුකාගාරයට ඇතුල් වෙන්නේ කියලා. වැඩි කතා නැතුව එහෙනම් අපි කෞතුකාගාරය ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කෞතුකාගාරය කියලා. සාමාන්‍යයෙන් මම කොහෙවත් දැකමු නැති සිද්ධියක් මෙතන වෙනවා. මේ බලන්න අපිට දැන් ওই ඩ්‍රෝ එකකින් තමයි ඇතුළට යන්න වෙන්නේ. ওই ඩ්‍රෝ එකේ තමයි ওই තිරයක් දාලා අපිට මේ ওই වීඩියෝ එක ප්ලේ කරන්නේ. ওই වීඩියෝ එක ඉවර වෙනකන් අපිට ඇතුළට යන්න බෑ. ওই වීඩියෝ එක ඉවර වුණාට පස්සේ ওই වීඩියෝ එක බලලා තමයි අපිට ඇතුළට යන්න පුළුවන්. මාරම ලස්සනයි. ඒ කියන්නේ මාරම විදිහට මේ තාක්ෂණය පාවිච්චි කරලා මේ කෞතුකාගාරය හදලා තියෙනවා. ඉස්සරහට බලන්න මාරම වටින දේවල් තියෙනවා ඉස්සරහට. ඔන්න අපිට ඩ්‍රෝ එක ඕපන් වුණා. මේ තමයි කෞතුකාගාරය ඇතුළ. ඉස්සරහට මාරම ලස්සන දේවල් තියෙනවා. ඒ ටිකත් බලන්න. එකතු වෙලා ඉන්න. අපි දැන් වැඩි කතා නැතුව කෞතුකාගාරය බලමු. මේවා අයිද දෙනවා. මේවා අයිද දෙනවා. ඔව් නේ අයියේ. තේරුම් ගන්න. දැක්කනේ නෑ. එතකොට බාරු 17 දෙනෙක් කරා. මාරම ලස්සන කෞතුකාගාරයක් යාළුවනේ. අපි ඕන් දැන් ගිනි තපින්න යන්නේ. පේනවනේ. මේ කෞතුකාගාරය ඇතුලේ ඉන්නේ. මේ පිටිපස්සේ. පේනව නේද? ආවේ කිල්ලා දින්නේ. මේ ගිනි මැලයක් එහෙම ගාලා. බලන්න ඉස්සරහ. ඔයාලා පෙන්නන්නම් මං ඉස්සරහට හරවලා. අර
අපේ රටේ පැදුරු වල වලින් මෙහි පැදුරු වෙනස්. ඒ කියන්නේ පම් පැදුරු වගේ නෙමෙයි තියෙන්නේ. එන මාර වෙනස්. කලපුවේ අපි ගිය කලපුවේ ඒ අර අපි බෙල්ලෝ ඒවා එකක් මෙතන තියෙන යාළුවනේ. මේ බෙල්ලෝ ගලවන්න එහෙම පාවිච්චි කරන උපකරණ පිත්තංකොල් තනන් තොගු කියන්නේ ඒ උපකරණ. මේ බෙල්ලෝ වර්ග අර ලංකාවේ නම් හග්ගෙඩි වගේ. තවත් මේ මාතල් වැඩක් තියෙනවා බලන්නකෝ මේක කොහොමද කියලා. ආකාර උඩට ආපුවම යාළුවනේ මෙහෙම තමයි පේන්නේ. මේ ආගත. එහෙනම් අදට අපි සබ ගන්නවා. බයි.